මලේ සුද ඇලගින් වදමුණ පුරා වෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්ද කරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා වින්න මලේ සුද ඇලගින් වදමුණ පුරා වෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්ද කරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා නැමි පන්දි පුරා අන්න බලාපන්නත වනතේ මන්ද නගේ උඹ යන්නේ ගමින් පිට ගංගොඩ වෙල් එලිපාරු වෙතේ පින්න මලේ සුද ඇන්න ගිහින් වදමුණ පුරා පිරිලා ඉන්න එපා උඹ හැන්ද කරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා ඉන්න වගේ උඹ එන්නේ අලුත් අවුරුදු කාලේ ගන්න එපා පරදේශ සිරිත් නෙක මේක අපේ සිංහල දේශේ පින්න මලේ සුද ඇන්න ගිහින් වදමුණ පුරා පිරිලා ඉන්න එපා උඹ හැන්ද කරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින් වදමුණ පුරා පිරිලා ඉන්න එපා උඹ හැන්ද කරේ දොර කන්ද කපා හඳ ගෙට තුන් වශයෙන් අපි ඉපදුනහම අපි හැමෝටම කිසිම දෙයක් අපිට වළක්වන්න බෑ ජීවිතේ. ඒ නිසා අපි පතාගෙන ආපු විදිහක් තියෙනවා. අපිට දෛවය විසින් දෙන තීන්දුවක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි කියන්නේ ඉන්න ටික කාලේ හෘද සාක්ෂියට එකඟව අත්හැරීම පුරුදු කරගෙන ජීවිතේ ගෙවන්න කියලා. ඉතින් මම හිතනවා මෙතන ඉන්න හැමෝම එහෙමයි. ජීවිතේ අඬපු තැන් ඇති, hina වෙච්ච තැන් ඇති, දරාගත්තු දේවල් ඇති. අපි හැමෝම එහෙමයි. විවිධ අසනීප තියෙන අය ඇති. ඉතින් මේ සියල්ල තුලින්ම අපි හිත ශක්තිමත් කරගෙන ගමනක් යා යුතුමයි. වඩා ව්‍යාප්ත වෙන්න ඕනේ හැම ආයතනයකටම මේ රට පුරාවටම. ඉතින් ඒ සඳහා අපිට පුළුවන් හැම වෙලාවෙම උදව් කරනවා. අපි බොහෝ වෙලාවට පොයේ දිනේ දවසේ ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාම එක්කෙනෙක් පත්තර 10 ගානේ හරි මිලදී අරගෙන අපි මේක බෙදා හරිමු. ඒ තුලින් ගොඩාක් දැනුවත් වෙන්න පුළුවන් මේ රෝගීන් බේරිලා ඉන්න ක්‍රමවේදය. ඉතින් මම යලිත් වරක්
වෛද්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. අර සරත් විජේසූරිය මහත්මයා කිව්වා වගේ හැමදාම කියනවා තෑගි එපා සාතික එපා කියලා අහන්නේ නැහැ. වෛද්‍යතුමා චුට්ටක් අකීකරුයි. ඉතින් කමක් නැහැ. ඊළඟ අවුරුද්දෙත් වෛද්‍යතුමත් එක්ක මේ සත්ක්‍රියාව වෙනුවෙන් අපි සම්බන්ධ වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ගායනා කරපු ගීතය කියන්නේ අමරසේන කංකානම්ගේ මහත්මයා රචනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළේ. එහෙනම් ගීතය ගායනා. අපිරිය ගහන්න ඇයි මේ අයියෙන් ගහන්න අපිරිය බොහොම අදිරි
රැකියාව පිළිබඳ ගැටලුවක්, උසස් වීමක් පිළිබඳ ගැටලුවක්, ව්‍යාපාර රැකියාව ජීවත් වීම දරුවන් පිළිබඳ ගැටලුවක්, ආතතියට පත් වෙන්න වකුගඩු විතරක් නෙවෙයි සෑම දෙයකදීම මිනිසා පත් වෙන පළමුම උවදුර තමයි ආතතිය. මේ ආතතියේ ස්වභාවය බොහොම පැහැදිලිව කිව්වා. ඒක ගැන හිතන එක, ඒ ගැන කල්පනා කරන එක, ඒක කිසිසේත් නොකළ යුතු දෙයක්. නමුත් එහෙම ප්‍රායෝගිකව වෙන ස්වභාවය අඩුයි. නමුත් කළ යුතු දේ ඒකම තමයි. මේ මානසික ආතතිය හැදෙන ආකාරය මාර්ගානතුමා කිව්වා වගේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දන්නේ. නමුත් මේ ආතතියේ පිළිබඳ ස්වභාවය එකම ප්‍රශ්නයක් යම් කෙනෙකුට ඇති වුණාම ජීවිතේ ඒ කෙනා අපි මේ සාමාන්‍ය අපේ හිතින් මනසෙන් හිතන සිතුවිල්ලට අමතරව අර විශේෂිත කරුණ ගැන නිතරම කල්පනා කරනවා. මේ ආතතියේ මූලික ලක්ෂණය මෙතන තරුණ ළමයි ඉන්නවා නම් තේරෙන්නේ නැති වෙයි. අපේ වයස අය ඉන්නවා නම් අපිට ටිකක් තරුණ අය කියත් හොඳටම තේරෙනවා. ඉස්සර අපේ රේඩියෝ වල ඩබල් ලයින් අහු වෙනවා. සින්දුව ලයින් දෙක සින්දු යනවා. ඒ වගේ තමයි අපේ සිත. අපේ අර පුද්ගලික ප්‍රශ්න ගැනත් අපි හිතනවා. අපේ සාමාන්‍ය ස්වභාවය ගැනත් හිතනවා. මේම ඇවිල්ලා එක සාමාන්‍ය මානසිකත්වයට ඒක දැඩි බලපෑමක් වෙනවා. ඒක උඩට එනවා. රෝගියෙක් ඒ පිළිබඳ ඒ විදිහට හිතනවා නම් අන්නේ ඒ සිතුවිල්ලේ හා සම්බන්ධතාවය මත ඒ රෝගය පිළිබඳ කොච්චර බේත් ගත්තත් තම මානසික වේ පිළිබඳ වැටුණොත් ඒකේ බලපෑමක් තමයි අනිවාර්යයෙන්ම ආතතිය හා සම්බන්ධව මේකට බලපාන ආකාරය. ඒකට ඒ ආතතිය හා සම්බන්ධව තවත් කුඩු විස්තරයක් කියනවා. ඒ මෙතන බොහොම දැනුවත් වැදගත් දැනුගත් සියලුම පිරිසක් ඉන්නවා. මේ වෙන්නේ අපි එකම දෙයක් ගැන හිතද්දී අපි අර ඔළුවේ තියෙන අර ජෙල් වාගේ ඔළුව ඒ පාවෙන ඒකට දීලා තියෙන ද්‍රාවණය දෙන්න මේ බෙල්ල දෙපැත්තේ ග්‍රන්ථි දෙකකින් තමයි මේ ශ්‍රාවය දෙන්නේ. අපේ කල්පනා ශක්තිය මොන දෙයකට හරි ප්‍රමාණයට වැඩි වුණාට පස්සේ මේ ග්‍රන්ථි දෙක එක දිගටම ක්‍රියා කළා මේ ජෙල් එක දෙන්න try කරන එක තුල මේක දුර්වල වීමට පත් වෙනවා. ඊට පස්සේ මොලේ වියලි ස්වභාවයක් ඇති වෙනවා. මේ මොලේ තුල ඇත්තටම තියෙන රසායනික සංකල්පයක් තියෙනවා. හදවතේ කරන්ට් එක තියෙනවා වාගේ. මේ ක්‍රියාව වුණාට පස්සේ මේ මොලේ රසායනික සංකල්පය වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට ඕනෑම දෙයක් ගැන යමක් හොඳින් හිතන්න තියෙන මනස අවුල් ස්වභාවයකට පත් වෙනවා. මේකේ අවසානයේ ප්‍රතිඵලයේ පිස්සු කියලා කියනවා. හැබැයි පිස්සු නෙවෙයි, හැබැයි පිස්සු තමයි. මේක තමයි මේ ලෙඩේ ස්වභාවය. ඒක නිසා රෝගියෙක් වුණාට පස්සේ ඔවුන්ගේ මනස පිරිසුදුව තබා ගැනීම රෝගියෙකුගේ වගකීමක් වෙන සමස්ත සමාජයේ වගකීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටක පාලනය කරන පාලකයන්ගේ වගකීමක් වෙලා තියෙනවා. ඒ සභාවක් විදිහට මේක ඉෂ්ට කළ යුතු කාලයක් වශයෙන් දැන් අපි
මේක හඳුනාගන්න. ඒක නිසා කණ්ඩායමක් වශයෙන් අපි එකතු වුණොත් මේ කිසිම අභියෝගයක් නොවන බවත් මාගේ ජීවිත අත්දැකීම් තුළ මම දන්නවා. මට ඒකට ගැරන්ටියක් දෙන්න පුළුවන්. ඒකින්ද එඩ්වඩ් ජයකොඩි මහත්මයා මේ සංගමය විනාශ කරන්න ඕනේ කියපුවාම මම බලුවා මොකද්ද මේ කියන්නේ. බැලින්නම් මේ ලෙඩ්ඩු නැති කරන්නයි හදන්නේ. ලෙඩ්ඩු නැති කරපුවාම සංගමයේ අවශ්‍යතාවයක් නැති බව තමයි කිව්වේ. නමුත් ඒක කියනකොට මටත් හිතෙනවා මොකද්ද මේ වැඩේ කියන්නේ. හැබැයි එතුමාගේ මැතිණියක් එහා සම්බන්ධවම වෙනම කතා කීපයක් කිව්වා. මේ රටේ පිළිගත් වැදගත් කලාකරුවෝ ගායකයෝ නම් අනිත් පැත්තේ ඉන්නේ මේ රටේ උසස්ම විදියට ඉගෙනගත්ත පිරිසක්. අනිත් අය ගැන විශේෂයෙන් කියනවා නෙවෙයි. දැන් මෙතන මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? මෙතන ඇති වෙලා තියෙන්නේ මේ වාගේ සමාජයට ඉතාමත් පිළිලයක් වූ ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා විවිධ ශක්තියින් තියෙන පිරිසක් එකතු වෙලා මේකට අභියෝගයක් කරන්න තමයි මේ ලැක්ති වෙලා ඉන්නේ. නමුත් අපේ රටේ සාමාන්‍ය ස්වභාවය මම මේ දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියලා තමයි ඉන්නේ, කතා කරන්නේ නැහැ. අපේ රටේ තියෙන්නේ දැන් මේ ඇති වෙලා තියෙන මැද පෙරදිග යුද්ධය. දැන් මේ අපිට ඔය කික්කනාගව කාගව පම්පෝරිය අවශ්‍ය නැහැ. මේකට ආරක්ෂිත වැඩපිළිවෙලක්. මේකට මොකද්ද අපි කරන්නේ? අපේ අහිංසක සහෝදර සහෝදරයෝ ලක්ෂ 11කට 12කට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග ගිහිල්ලා ඒ වන සල්ලි ටිකෙන් තමයි අපි තෙල් පෙට්‍රල් ගහලා ජීවත් වෙන්නේ මේ රටේ. අඩුම තැනක් ඒක. ඒ වාගේ තැනක ඒ වාගේ ප්‍රශ්නයක් ඇති වෙලා අපිට ආදායම නැති වී යන අඳුරු ස්වභාවයක් දැන් පත් වෙලා තියෙනවා. තෙල් මිල යාම තුල පවතින රජයකට ඒකට වක් කියන්න බෑ. මම දැක්කා මේ පෙරේදත් ඒව ගැන කතා කරනවා. තෙල් ටික දුන්නට පස්සේ අය ගණන් හරියේ මම එක පැත්තකින් සතුටු වෙනවා. රජයට උනත් සිද්ධ වෙලා තියෙනවා යම් කිසි භාණ්ඩයක් හිග වුණාට පස්සේ ඒක පාලනය කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි මිල වැඩි කිරීම කියන්නේ.